රයිට්. අවුලක් නෑ. දුර අඩු කරන්න ඕන. මේ පැත්තේ දුර වැඩි කරන්න ඕන. දැන් මොකද වෙන්නේ? බලගූර්ණය පිළිබඳ දැනුම පාවිච්චි කරලා ඉතාම සරල ක්‍රියාකාරකමක් සිදු කරන්න තියෙන්නේ. හරි. දැන් මෙතන තියෙනවා මේ ලීටර් 5 වතුර බෝතලයක්. ඒතර මෙතන තියෙනවා කොසු මිටක්. ඒක මේ ඔස්ස එසවීමට ආධාර වෙන්න මම පොඩි වයර් කැල්ලක් මෙතනින් ගැට ගහලා තියෙනවා. හරි. ඒතර මෙන්න මේකෙන් විතරක් අල්ලලා. හරි. වඩ ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මෙතනින් විතරයි උස්සන්න පුළුවන්. මෙතනින් විතරක් අල්ලලා මේක ඉහළට ඔසවන්න තියෙන්නේ. බලගූර්ණය පිළිබඳ දැනුම පාවිච්චි කරලා. හරිනේ? රයිට්. එතකොට මේ කවුද එන්නේ? එක්කෙනෙක් එන්න ඕන. ඇවිල්ලා වැඩේ කරන්න. රයිට්. එන්නකෝ ඇවිල්ලා try කරන්නකෝ. ඔයාලට මේ තියෙන මේ මේසෙ උඩ තියෙන ඕන දෙයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. එක තැනකින් විතරයි උස්සන්න පුළුවන්. බලයක භ්‍රමණාචරණය සම්බන්ධ දැනුම පාවිච්චි කළා මේක ඉහළට ඔසවන්න තියෙනවා. තව එක්කෙනෙක් එන්නකෝ සපෝට් එකට. හරි. නියමයි. දැන් බලන්න දැන් කෝකේද බර වැඩි? කොයි පැත්තේද දිග වැඩි කරන්න ඕන? රයිට්. රයිට් නියමයි. සමතුලිත කරගන්න එක තමයි වැඩේ. හරි. වැඩේ තේරෙනවා. අමාරුයි ඒක ඉස්සරම පොඩි ප්ලාස්ටික් ආවරණයේ තියෙන එක තමයි තියෙන ප්‍රශ්නේ. රයිට්. අවුලක් නෑ. අපි හිමීට උස්සමු බලන්න. රයිට්. දැන් වැඩේ තේරෙනව නේද? රයිට්. දැනුම සම්බන්ධ ප්‍රශ්නයක් නැහැ. අපි හිමීට උස්සලා බලමුකෝ. රයිට්. රයිට්. ඔයගලන්ට දැනුම සම්බන්ධ හරීම අවබෝධය තියෙනවා මේක වෙන්නේ මොකක්ද කියන එක ඔයගලන්ට තේරුණා. ඒ උත්සාහය හරියට හරි. දැන් හරිනේ. දැන් මොකද වෙලා තින්නේ? මේ පැත්තේ ස්කන්ධය වැඩි නැත්නම් බර වැඩි. ඒ නිසා මේ පැත්තේ අපි මේක අපිට ඔසවගෙන ඉන්න පුළුවන්. රයිට්. රයිට්. thank you very much. හරි. බලයක භ්‍රමණාචරණය කියන දැනුම පාවිච්චි කරලා දැන් මෙන්න මේක හරියට ඉහළට ඔසවන්න පුළුවන් වුණා ඒගොල්ලන්ට. ඒ කියන්නේ හරියටම මේ සබ්ජෙක්ට් එක ඔළුවට දැන් දාගෙන තියෙනවා.